රෑ 10න් පස්සේ මැසේජ් කරන්නේ නැත්තම් ඒ කෙල්ල හොඳයි. ඇයි සමහර කොල්ලන්ට මේ කෙල්ලෝ මැසේජ් කරනවා පාන්දර 1-2ට. ওই ප්‍රශ්න කතා කරගෙන ආපු අයගේ ෆෝන් මම බලලා තියෙනවා. අවසානෙට අනේ කියලා මොකද්ද දන්නේ. එතකොට මොකද වෙන්නේ දන්නවද? විවාහ වුණාට පස්සේ ඔය නිදි මරණ එක පුරුද්දට යනවා. කොල්ල වැඩ කළා මහන්සියට ඇවිල්ලා බුදිය ගන්නවා. කෙල්ලට නිින්ද යන්නේ. ෆෝන් එක ඔබ ඉඳලා අන්න වෙන මිනිහලත් එක පැටලෙන තැන. යම් කෙල්ලෙක් කියනවා නම් අනේ මේ අපි ඉගෙන ගන්න වයස ඔයා පාඩම් කරලා නිදා ගන්න. ඔන්න අවසාන මැසේජ් එක. වේලාවට නිදා ගන්නවා වේලාවට අවදි වෙනවා කියන එක. ඔය එක කාරණයකිනුත් කෙල්ලෙක්ගේ හැදියාව හොයන්න පුළුවන්.